පොඩ්ඩක් මෙහෙට ආවනම්. අපේ හාමුදුරනේ ටුත් එක යන නිසා සිකුරාදා හවස රැස්වීම තියන්න වෙන්නේ නැහැ. දායක සභාවේ උන්දලාට ගිහිල්ලා කියන්න සිකුරාදා උදෙන්ම පන්සලට එන්න කියලා. ආයෙම අපේ ආයෙ මොකද්ද අපේ හාමුදුරනේ? කොහේ ගියත් කමක් නැහැ කොල්ලෝ. රෑ බෝ වෙන්න කලින් පන්සලට එන්න. මට පිරිතකට යන්න තියෙනවා. එහෙමයි අපේ. අපේ හාමුදුරුවෝ මාව දාලා ගමේ උන්දලත් එක්ක ට්‍රිප් යනවා. ඉඳන්කෝ මාත් කරන්නම් කොහොමද වැඩ? හෙලෝ දායක මහත්තයෝ. සිකුරාදා උදෙන්ම පුළුවන් ද පන්සල පැත්තේ ඇවිත් යන්න පොඩ්ඩක්. පොඩි වැඩක් තියෙනවා කරගන්න. හරි. එහෙනම් තෙරුවන් සරණයි. මේක තමයි ට්‍රිප් එක ගන්න හොඳ වෙලාවල අයියා. ඒ ගහපන් ඔබ පස්සා ගහපන්. ඒ පස්සා ගහපන් වෙඩි. අයියෝ ඇතරම මම පොතට රේට් එක බදින්න බෑ. මට මෙන්න ඇප් එක පොඩි අප්ඩේට් එකක් තියෙනවා. ඔව් මට වෙලාව විතර අද මම වෙලාව කොලේ හැමදේම ලස්සන දාලා දෙන්න. මේ ට්‍රිප් එකෙන් ලෑස්තිලා ඉන්න මහත්තයෝ මේ තියන්නම් දෙරුවන් සර් මම ආවිල්ලා පොතට කෝල් එකක් දෙන්නේ. අප්පෝ මොකද මේ කට්ටිය? ඇයි අපේ හාමුදුරනේ එන්න කිව්වේ සිකුරාදා උදේම පන්සලට? බොහොම හොඳයි. තරුණ උදවියක් දැන් බනහර යහමකට ඇරිලාද කොහෙද? වාසුන්නේ. අපේ හාමුදුරනේ එහෙනම් අපි යන්කෝ ඇතුළට ගිහින් බලමු. අපු ඕ බන් ට්‍රිප් එක යන පොඩි කතාවක් නෑ. පුත් කතාවක් නෑ. මට වශියක් කරගන්නේ විදියට. අයියෝ මේ පොඩි වැඩේට මේ ඔක්කොම ආවේ. වයර් එක පොඩි ෂෝට් එකක් තිබිලා තියෙන්නේ. දැන් ඒක හරි. ආයේ ජීවිතේට පන්සලේ ට්‍රිප් එක යන්නේ. අපෝ සකල සතම බොදු බැතියෙන් නම දින දුර හැර හැම